සමහර කියනවා ඔයාට ණයක් තියනවා නම් නගිටලා පෙන්නන්න කියලා. අපිට මෙහි ඇවිල්ලා එහෙම කැතක මිනිසුන්ට ඇවිල්ලා අපේ ණය නගිටලා පෙන්නන්න ඕනේ නැහැ මේ ගරු කතානායකතුමනි. අපි පෙන්නන්න ඕන නම් අපේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට පෙන්නන්න ණය නගිටලා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා ණය දිනනවා නම් නගිටලා පෙන්නන්න කියලා මේ කතා කරන කැත ගෑනුලාට කියන්න කරුණා කරලා මේ මිනිසුන්ට කියන්න ගෙවල් වල කියලා මිනිහට කියන්න කියලා ණය පෙන්නන්න කියලා. මේ දැන් ඔය අන්න ඔර ඉන්නවා මම දන්නේ මම දන්න නමට කක්කි සුදා කියලා එක්කෙනෙක් ඉන්නවා. දැන් කක්කුස් කියලා කියන්න පුළුවන් නම් අපේ මේ අමැතිදයාට මම මේ කක්කි සුදාගෙන කතා කරන්නේ. එයා කොච්චර අවාස කරනවද? කොච්චර කැත විදිහට කතා කරනවද? ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක ගිහිල්ලා හයිවාර් ගාලා මේ පිටපස්සේ මෙහෙම අල්ලන්න පුළුවන් නම් කක්කි සුදාට ඊට පස්සේ මේ එයා කියන කතාවට එයා කියනවා ඔපෙරා හවුස් එක පඩිපෙළ තියලා මොකරි කරනවා. එහෙනම් එයා එහෙම කියලා අතදාපු මිනිසුන්ට කියන්නේ මේ ඒක කරන්න කියලා. කොච්චර මන්ත්‍රීතුමා මාතෘකාවට අදාළව කතා කරන්නේ කක්කි සුදාට අදාළ තියනවාද කියලා මේක නැති කියලා හොයාගන්න මාතෘකාවට. හැබැයි මම මේ කියන්නේ එහෙම මේ රටේ අනේ මේ කරදර කරන්න එපා. අදාළ නැත්තද කියලා මම කියනකොට ඔයා අහන්න. ඔයා අදාළ නැද්ද කියලා මට කියන්න ඕනේ. ඔයාලට ඩොබිලාට හොදන්නේ එයා. මම නෙවෙයි. ඩොබිලාට හොදන්නේ එයා. එතකොට එයා මේ පාර්ලිමේන්තුව අවාස කරලා තියෙනවා කියලා අවුරුදු එකමාරකට කලින් මම දාපු කොමිටිය එක දාපු නඩුවක්. අද වෙනකල් ඔය අරගෙන ගිහලා නැහැ. හැබැයි මම කියපු නැත්තේ ස්වස්තික අරුලින්ගට මම අවාස කරා කියලා කියපු නැත්තේ කන්සර්ට් එක නැති වචනයක් ඔයා හොයාගෙන ඇවිල්ලා මට දවස් 8ක් දඩුවම් කරා. මේ ලැජ්ජ වෙන්න ඕනේ. මම ඇත්තටම මම විශ්වාස කරනවා මේක අහන් ඉන්න සිංහල ජනතාව විශ්වාස කරනවා නම් මේ අනුරාණ්ඩුවකින් තවත් ඔයගොල්ලෝ වංජා දූෂණ අල්ලනවා වර්ධන කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ මේගොල්ලෝ එහෙම කරනවා කියලා. හැබැයි එහෙම කරනවා නම් මේ රටේ අර සිංහලයෝ මෝඩයෝ කවුම් ගන්න රෝදියෝ කියන එක ඇත්ත වෙනවා.